අපි ඇවිල්ලා ඉන්නේ කොරියාවේ රෙස්ටොරන්ට් එකකට. කොරියාවේ තියෙන කොරියන් අය අතරෙත් එතකොට විදේශිකයෝ අතරෙත් ගොඩාක් මේ ජනප්‍රිය කෑමක් තමයි මේ කල්බි කියලා කියන්නේ. අපි අද ආවේ තෙජි කල්බි කන්න. ඒ කියන්නේ මේ පෝක් වලින් තමයි මේ කෑම තියෙන්නේ පෝක්. ඉතින් ඇත්තටම මේක මේ ඔයාලා ෆිල්ම්ස් වල එහෙමත් දැකලා ඇති ලංකාවේ අය නම් මේ දැලේ දාලා පුච්චලා තමයි මේක කන්න තියෙන්නේ. ඒතකොට රෙස්ටොරන්ට් එකෙන් රෙස්ටොරන්ට් එකට මේ කෑමට මේ කල්බිත් එක කන්න හම්බ වෙන මේ සයිඩ් ඩිෂස් වෙනස් වෙනවා. ඉතින් අපි බලමු මේ රෙස්ටොරන්ට් එකේ තියෙන සයිඩ් ඩිෂස් මොනවද කියලා මේ චුට්ටක් try කරන ගමන්. මේක මේ වට්ටක්ක වලින් තමයි හදලා තියෙන්නේ. වට්ටක්ක බ්ලෙන්ඩ් කරලා වගේ. මේක ටොමැටෝ chili powder අනම්මනම් ඒ වගේ දේවල් දාලා තමයි හදලා තියෙන්නේ. ඒක සෝයා සෝස් දාලා තියෙන මොන හරි මේ මම මොනවද කියන්නේ මට තේරෙන්නේ නැහැ ඒක නම් හැබැයි සෝයා සෝස් දාපු මොන හරි නිකන් මේ කොළ జాතියක් හරි මොන හරි තමයි ඒක. එතකොට මේකටත් ටොමැටෝ දාලා තියෙනවා. ඊට පස්සේ මේ ලොකු මේ නිකන් ගෝවා කොළ වගේම තමයි. ඊට පස්සේ චීස් දාලා තියෙනවා, සෝස් දාලා තියෙනවා. පොඩි සැලඩ් එකක් වගේ එකක් ඒක. මෙතන තියෙන්නේ නම් මේ තියෙන්නේ ගෝවා මේ කිම්චි එකක් මේක. මුල් කිම්චි එකක්. කියුකම්බර් තියෙනවා. ඊට පස්සේ අර මේ ගෝවා එක තියෙනවා. ඊට පස්සේ අර අයිස් චුට්ටක් උඩින් දාලා තියෙනවා. මේක ටිකක් කූල්. මම නම් ඒකට ආස නැහැ. මම මොනවද කියලාත් ඒක දන්නේ නැහැ හැබැයි. උඩින් කැරට් තියෙනවා, බෙල් පෙපර් තියෙනවා. ඉතින් අපි කාලා ඉවරයි දැන්. අපි අද මේ කල්බි ඕඩර් කරේ දෙන්නෙකුට ඇති වෙන ප්‍රමාණය. ඉතින් කල්බි චුට්ටක් වගේ මේ තිබුණාට මේ මෙයාලගේ සයිඩ් ඩිෂස් ගොඩාක් වැඩි නිසා මේ ඒ මස් ටික හොඳටම මේ අපිට ඇති වුණා. ඇත්තටම මේ හොඳටම බඩ පිරුණා. ඉතින් අපිට මේ දෙන්නෙකුට මේ ඕඩර් කරපුවාම උනේ බිල් එක අපේ බිල් එක මාන් 5යි චොන් 2යි. මේක මේ ඒ කියන්නේ එක එක රෙස්ටොරන්ට් එකෙන් රෙස්ටොරන්ට් එකට මේ ගණන් වෙනස් වෙනවා. මෙතන චුට්ටක් මේ අර සයිඩ් ඩිෂස් අනම්මනම් වැඩි ටිකක් ඒ නිසා මේ සාමාන්‍ය තැනකට වඩා පොඩ්ඩක් විතර බිල් එක වැඩි. ඉතින් මේ ආයෙත් මේ වගේ රස වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න. අන්‍යං.